ආයුබෝවන් යාළුවනේ අපේ channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2027 පළමු ශ්‍රේණියට දරුවා ඇතුළත් කිරීම සඳහා අයදුම්පත පුරවන දෙමව්පියන් බොහෝ දෙනෙක් අතරින් සිදුවන පොදු අඩුපාඩු කිහිපයක් අපි කතා කරමු. මේ වැරදි නිවැරදි කරගත්තොත් අපේ අයදුම්පත ඉදිරිපත් කරන විට අනවශ්‍ය ගැටලු වලින් මඟහැරී ඉන්න පුළුවන්. පළමු වැරැද්ද දරුවාගේ නම වැරදිවට ලිවීම. මුලින්ම බලන්න ඕනි දේ තමයි දරුවගේ නම. නම උපැන්න සහතිකයේ තියෙන විදිහටම ලියන්න ඕනි. සිංහලෙන් හරි විදිහට සඳහන් කරන්න ඕනි. ඒ වගේම මුලකුරු සමග නම කියන තීරුවේ සිංහලෙන් සඳහන් කිරීමට ඇති කොටසේ සිංහල අකුරින්ම සඳහන් කරන්න ඕනි. ඉංග්‍රීසියෙන් සඳහන් කරන්න ඕනි කොටසේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් සඳහන් කරන්න ඕනි. දෙවැනි වැරැද්ද උපන්දිනය වැරදියට සඳහන් කිරීම සහ දරුවාගේ වයස නිවැරදිව ගණනය නොකිරීම. උපන්දිනය සඳහන් කිරීමේදී අවුරුද්ද මාසය සහ දිනය වෙන් වෙන් වශයෙන් සඳහන් කිරීමත් උපන් දිනයට අනුව දරුවාගේ වයස ගණනය කිරීමේදී අයදුම්පත පුරවන දිනයට දරුවාගේ වයස ගණනය නොකර 2027 ජනවාරි 31 දිනට දරුවාගේ වයස ගණනය කරන්න ඕනි. තුන්වන වරද පදිංචිය සනාථ කරන ලේඛන නිවැරදිව ඉදිරිපත් නොකිරීම. අදාළ පාසල ඉල්වන පදිංචිය තහවුරු කරන ලේඛන පමණක් ලබා දිය යුතුය. පරණ ලේඛන හෝ නොගැලපෙන ලිපිගොනු ඉදිරිපත් කිරීමෙන් දරුවාගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට පුළුවන්. අදාළ ලිපිගොනු නිවැරදිව පරීක්ෂා කර බලා පාසල දැනුවත් කර අවශ්‍ය ලිපිගොනුවල පිටපත් අනිවාර්යයෙන්ම අයදුම්පතට අමුණා ඉදිරිපත් කළ යුතුය. හතරවන වරද දෙමාපියන්ගේ තොරතුරු වැරදිවට සටහන් කිරීම. ජාතික හැඳුනුම්පත් අංකය දෙමාපියන්ගේ නම් ලිපිනය නිවැරදිව සඳහන් කළ යුතුය. හයවන වරද අනිවාර්ය ලේඛන අමතක කිරීම. අයදුම්පත සමග ඉල්ලා තිබෙන සියලු ලේඛනවල ඡායා පිටපත් අමුණා තිබේද කියා දෙවරක් පරීක්ෂා කරන්න. පස්වන වරද අත්සන් නොකිරීම. අයදුම්පතේ අවශ්‍ය තැන්වල අත්සන් කරලා තියෙනවද කියලා බලන්න. විශේෂයෙන්ම ඡන්දහිමි නාම ලේඛනයේ විස්තර ඇතුළත් කළ පසුත් අයදුම්පත අවසානයේත් අයදුම්කරුගේ අත්සන යෙදීමට තිබෙනවා. ඒ වගේම දිවුරුම් ප්‍රකාශයේ සාම විනිසුරු ඉදිරිපිට අයදුම්කරුගේ අත්සන ඉදිරිපත් කරන්න ඕනි. මේ අත්සන් තුනම අයදුම්පතේ සඳහන් වෙලා තියෙනවද කියලා දෙවරක් පරීක්ෂා කර බලන්න. ඊළඟ වරද තමයි අවසාන දිනය ලං වෙනකන් අයදුම්පත යොමු කිරීමට බලා සිටීම. අවසාන දිනය වෙනකන් ඉන්න එපා. හැකි ඉක්මනින් අයදුම්පත බාර දෙන්න. අවසන් දිනවල තදබදය නිසා ගැටලු ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. තොරතුරු නැවත පරීක්ෂා නොකිරීමත් එක් වරදක්. අයදුම්පත පුරවලා ඉවර වුණාට පස්සේ එක පාරක්වත් මුල ඉඳලා අගට කියවලා බලන්න. පුංචි වැරැද්දත් පසුව ගැටලුවක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඊළඟ වරද තමයි චක්‍රලේඛයේ උපදෙස් නොකියවා අයදුම්පත පිරවීම. බොහෝ දෙමව්පියන් කාලය වෙන් කර ගැනීමට තියෙන අපහසුතාවය නිසා චක්‍රලේඛය කියවීමෙන් බැහැර වෙනවා. මේ නිසාවෙන් උපදෙස් අනුගමනය කිරීමට නොහැකි වෙන්න පුළුවන්. අයදුම්පත සමග ලබා දී තිබෙන උපදෙස් පත්‍රිකාව හොඳින් කියවා අයදුම්පත පුරවන්න ඕනි. අනුමාන කරලා පුරවන්න එපා. නිල උපදෙස් අනුව පිරවීම තමයි වඩාත් ආරක්ෂිත ක්‍රමය. මම හඳුනගත්ත අවසාන ප්‍රධාන වරද තමයි ඉල්ලුම් කරන ගණය ඇතුළත් නොකිරීම. අයදුම්පත ආරම්භයේම සඳහන් කිරීමට ඇති මෙය බොහෝ දෙමව්පියන් අතින් අතපසු වෙනවා. ඒ නිසා තමා ඉල්ලුම් කරන ගණය අනිවාර්යයෙන්ම අයදුම්පතේ සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් යාළුවනේ මේ වැරදි මගහරවගෙන ඔයාලගේ දරුවව 2027 පළමු ශ්‍රේණියට ඇතුළත් කරන්න පුළුවන්.
2027 පළමු ශ්‍රේණි අයදුම්පත වඩාත් නිවැරදිව සකස් කරගන්න පුළුවන්. මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. මේ වගේම පාසල් අයදුම්පත් රජයේ විශේෂ නිවේදන වැදගත් දැනුවත් කිරීම් නිතරම බලන්න චරිත් ෂොප් අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න. පුළුවන් තරම් ඉක්මනින් පිළිතුරු දෙන්නම්. ස්තුතියි. නැවත හමු වෙමු. ජය වේවා.